අයිබෝන් අද අපි කතා කරන්නේ Gemini AI platform එක භාවිතා කරලා කොහොමද ඔන්ලයින් ෆොටෝෂූට් එකක් කරගන්නේ කියලා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් මතක් කරනවා. Gemini AI platform එකක්. Gemini AI tool එක භාවිතා කරලා අපිට අවශ්‍ය ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරලා ඒ ඩිස්ක්‍රිප්ෂන් එකට අදාළව ඔන්ලයින් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මෙතනදී අපි ටයිප් කරන ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුලේ අපිට අවශ්‍ය කරන ෆොටෝ එකට අදාළ තීම් එක, බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ වගේම ඩ්‍රෙස් ඒ හැම විස්තරයක්ම විස්තරාත්මකව ටයිප් කරොත් අපිට අවශ්‍යම කරන පින්තූරය අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු Gemini AI platform එක භාවිතා කරලා කොහොමද පින්තූරයක් ජෙනරේට් කරගන්නේ කියලා. හරි, Google වල ටයිප් කරන්න gemini.google.com කියලා. ඊට පස්සේ අපිට මේ විදිහට Gemini AI platform එක ලැබෙනවා. මෙතන අපිට අවශ්‍ය කරන රෙෆරන්ස් ෆොටෝ එක, කියන්නේ අපිට එඩිට් කරන්න ඕන කරන ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න ඕනේ. ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අප්ලෝඩ් ෆයිල් කියන කමාන්ඩ් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන රෙෆරන්ස් ෆොටෝ එක සිලෙක්ට් කරලා ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. මේ විදිහට අපිට ෆොටෝ එක ලැබෙනවා. මම සිලෙක්ට් කරපු ෆොටෝ එක මට එඩිට් කරගන්න අවශ්‍ය කරනවා. මම තෝරපු ෆොටෝ එකේ මෙන්න මේ විදිහට පොඩි හවුස් එකක් තියෙනවා. මෙතන චූටි බිල්ඩින් එකක් තියෙනවා පොඩි. ඒ බිල්ඩින් එක මට අයින් කරගන්න ඕනේ. මේ බිල්ඩින් එක අපිට මේ Gemini කියන software එකෙන් අයින් කරගන්නත් පුළුවන්. මම මෙතන ටයිප් කරනවා edit කියලා ටයිප් කරලා colon ටයිප් කරලා remove this house කියලා මම ටයිප් කරලා submit කරනවා. බලන්න දැන් ඉමේජ් එක එඩිට් වෙලා මට අවශ්‍ය කරන ඉමේජ් එක ලැබිලා තියෙනවා. මෙතන තිබ්බ පොඩි හවුස් එක නෑ. ඒක දැන් Gemini software එකෙන් ඒක ඉවත් කරලා මට ඉමේජ් එක නැවත දුන්නා. දැන් මට අවශ්‍යයි මෙතන කාන්තාවක් ඉඳගෙන ඉන්න විදිහට ෆොටෝ එකක් මට අලුතෙන් ජෙනරේට් කරගන්න ඕනේ. ඒකට මම අවශ්‍ය කාන්තාවගේ ෆොටෝ එක මම අප්ලෝඩ් කරනවා. එතකොට ඒ වගේ ෆොටෝ එකක් මට ජෙනරේට් කරලා දෙනවා. මම මේ ෆොටෝ එක අප්ලෝඩ් කරා. ඊට පස්සේ මම ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරන්න ඕනේ. මොන ඩ්‍රෙස් එකද ඇඳන් ඉන්නේ, ඒ හැම විස්තරයක්ම කොහොමද මට අවශ්‍ය කරන පින්තූරය අවශ්‍ය වෙන්නේ කියන එක මම මෙතන ටයිප් කරන්න ඕනේ. හරි. දැන් මට අවශ්‍ය කරන විස්තරය මෙතන ටයිප් කරලා තියෙනවා. මම ටයිප් කරා ඩ්‍රෙස් එක මොන වගේද? සාරි එකක් ඇඳන් ඉන්න ඕනේ, ග්‍රේ yellow cotton සාරි එකක්. ඒ වගේම ස්ලීව්ලස් බ්ලවුස් එකක්. hear එක මොන වගේ වෙන්න ඕනේද? ඒ වගේම අතේ රෝස මලක් අරගෙන ඉන්න ඕනේ කියලා මට අවශ්‍ය කරන විස්තරය මම ටයිප් කරා. ටයිප් කරලා මම මෙතන සබ්මිට් බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම ටයිප් කරපු විස්තරයට අදාළව ෆොටෝ එකක් ජෙනරේට් වෙනවා. බලමු අපිට අවශ්‍ය ෆොටෝ එක ලැබෙනවද කියලා. දැන් බලන්න මේ අපිට ඉමේජ් එකක් ලැබුණා කියලා තිබ්බ විදිහට. හැබැයි මෙතන මට ඕනි මෙතන වාඩි වෙලා ඉන්නව නෙවෙයි.
මෙන්න මේ සයිඩ් එක වගේ වාඩි වෙලා ඉන්න විදිහට මට හදාගන්න ඕනේ. එතකොට මම ආයෙත් මේ ටෙක්ස්ට් එක ටයිප් කරන්න ඕනේ අවශ්‍ය විදිහට කියලා. ඒ විදිහට අපිට නැවත නැවත ටයිප් කර කර අපිට අවශ්‍ය කරන ඉමේජ් එක ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මම නැවත සැරයක් ටෙක්ස්ට් එක මට අවශ්‍ය කරන විදිහට වෙනස් කරලා මම ටයිප් කරා. බලමු ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට ෆොටෝ එක ජෙනරේට් වෙනවද කියලා. හරි මම කෙළවරක වාඩි වෙලා ඉන්න විදිහට මට ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්න කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කිව්වා. ඒ විදිහට මට ආයෙත් ෆොටෝ එක ජෙනරේට් කරලා දුන්නා. මේ විදිහට අපිට Gemini AI tool එක භාවිතා කරලා අපිට අවශ්‍ය ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම දැන් ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් එකක් විතරක් දීලා ඒ වගේම එක පින්තූරයක් දීලා වෙන බෑග්ග්‍රවුන්ඩ් දෙන්නේ නැතුව මම මේ කියන බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ පින්තූරය දාලා දෙන්න කියලා අවශ්‍ය උපදෙස් ටික දීලා දැන් බලමු අපිට මොන වගේ ෆොටෝ එකක්ද ජෙනරේට් වෙන්නේ කියලා. මගේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ මම දාලා තිනවා ප්‍රොම්ප්ට් කීපයක්. ඒ ප්‍රොම්ප්ට් ටික ඔයාලට පුළුවන් Gemini ඔන්ලයින් ලෝඩ් කරගෙන මෙතෙන්ට ටයිප් කරලා ඔයාලගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා මේ වගේ ඔයාලට අවශ්‍ය කරන විදිහේ ෆොටෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ AI tools වලින් වැඩ කරන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.